Hello guys, welcome back to my channel. මාස 3කට විතර පස්සේ මම හිතන්නේ මම ඊටත් වැඩි vlog එකක් ගේන්න බැරි වුණා. ඉතින් අද මට හිතුණා ඔයගලන්ට මම ගත්ත Korean skin care ටික vlog එකකින් පෙන්නන්න. හැබැයි මම මේ vlog එක දාද්දි මම මේ skin care ටික පාවිච්චි කරලා මාස 3ක් විතර වෙනවා. මම කොරියන් ස්කින් කෙයා වලින් මුලින්ම යූස් කරන්න පටන් ගත්තේ ස්නේල් සීරම් එක. ඒක යූස් කරන්න ගත්තට පස්සේ මට ඒකේ හොඳ රිසල්ට්ස් හම්බුණා. ඕනම ස්කින් කෙයා එකක් මුලින්ම යූස් කරන්න පටන් ගනිද්දී එනවා පොඩ්ඩක් චූටියට පිම්පල්ස් වගේ. ඒක ආවට ඔයා කන්ටිනියු කරගෙන යද්දී ඔයාට තේරෙනවා ඒකෙන් හොඳ රිසල්ට් එකක් තියෙනවා කියලා. ඉතින් මට හිතෙනවා මම තව ස්කින් කෙයා ටිකක් ගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒකෙන් හින්දා මුලින්ම මම ගත්තා ඕවර්නයිට් මාස්ක් එකක්. මේ තියෙන්නේ ඒක. මම ගොඩක් වෙලාවට ස්කින් කෙයා ගන්න කලින් TikTok එකේ හැම සර්ච් කරලා බලනවා කොහොමද ඒ ප්‍රොඩක්ට් එක කියලා. ඉතින් මම මේකෙත් ගොඩක් වීඩියෝස් දැක්කා TikTok එකේ ගොඩක් රිවිව්ස් තියෙනවා මේකට හොඳ රිවිව්ස්. ඉතින් ඒකෙන් හින්දා මම මේක ගන්නවා කියලා සිලෙක්ට් කරගත්තා. මේවා යූස් කරද්දි මම පොඩි ෂෙඩියුල් එකක් හදාගෙන ඉන්නේ යූස් කරන විදිහ. ඒ කියන්නේ හැමදාම නැතුව මේක මම සතියට දෙපාරක් වගේ යූස් කරනවා. ඒකේ ටෙක්ස්චර් එක ඔයාලා දකින්න ඇති අක ජෙල් එකක් වගේ තියෙන්නේ. ඒක අර ඇප්ලිකේටර් එකකින් ඇප්ලයි කරාට පස්සේ තින් ලේයර් එකක් ඇප්ලයි කරන්න ඕනේ. මුණ ඔයාලා ස්ටිකර් වගේ තියෙනවා. ඒත් ඒක පැය භාගයක් විතර තිබ්බට පස්සේ කොහෙවත් ගෑවෙන්නේ නැහැ. ඔයාට ඒක ඇප්ලයි කරලා නිදා ගන්න පුළුවන්. ඊළඟට මම ගත්ත ප්‍රොඩක්ට් එක තමයි Skin 1004 කියන ප්‍රොඩක්ට් එකේ ඇම්පෝල් එක. ඒක ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. හරිම වෝටරි ප්‍රොඩක්ට් එකක්. මම මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්නේ ස්නේල් සීරම් එකත් එක්ක. ස්නේල් සීරම් එකත් එක්ක යූස් කරනවා නම් මේකට වඩා ස්නේල් සීරම් එක තික්. එතකොට මේක මුලින්ම ඇප්ලයි කරලා තමයි තික් එක ඇප්ලයි කරන්නේ. ඒකෙන් හින්දා මේක හරිම වෝටරි ප්‍රොඩක්ට් එකක් හින්දා මේක මුලින්ම ඇප්ලයි කරලා ඊට පස්සේ ස්නේල් සීරම් එක ඇප්ලයි කරනවා. ස්නේල් සීරම් එක ගෑවට පස්සේ අනිවාර්යෙන් මොයිස්චරයිසර් එකක් යූස් කරන්න එපා. ඒකට යූස් කරන මොයිස්චරයිසර් එකත් මම මෙයාලගේ ප්‍රොඩක්ට් එකක්මයි ගත්තේ. කොරියන් ප්‍රොඩක්ට් එකක්මයි. ඒකත් මම පෙන්නන්නම් ඔයාලට. ඊළඟට තියෙන්නේ මං ගත්ත ෆේස් වොෂ් එක. මේකේ ගොඩාක් රිවිව්ස් තිබ්බා TikTok එකේ. ඒකින්ද මම හිතුවා මේක ගන්න ඕනේ කියලා. මොකද මේකේ පෝර්ස් හොඳට ක්ලීන් වෙනවා මේකෙන්. කොරියන් ස්කින් කෙයා වල හොඳ දේ තියෙන්නේ යාළගේ ප්‍රොඩක්ට් එක ලොකුයි. ඒ කියන්නේ අර ඉක්මනට ඉවර වෙන්නේ නැහැ. අපි ගෙවන ගානට අපිට සැකිය යුතු ප්‍රමාණයක් හම්බෙනවා. ඉතින් ඒකෙන් හින්දා ඔයා මේක ගත්තයි කියලා මාසෙන් ඉවර වෙන්නේ එහෙම නැහැ. ඔයාලට පේනවා ඇති යාළගේ ෆේස් වොෂ් එකක් ටිකක් ලොකුයි. ඉතින් ඔයාලට ගොඩක් කල් යූස් කරන්න පුළුවන්.
ඊළඟට මේ අබීබේගේ ක්‍රීම් එක තමයි ගත්තේ මම මොයිස්චරයිසර් එක විදිහට යූස් කරන්න. මම මේක තමයි මම මේකප් එකක් දාන්න කලින් යූස් කරන්නේ. මොකද ඒකට මේකප් එකට හොඳ බේස් එකක් දෙනවා මේ ක්‍රීම් එකෙන්. මේක නම් මම රෑට කියන්නේ ස්කින් කෙයා ගාලා මොයිස්චරයිසර් එක විදිහටත් යූස් කරනවා. මේකප් එකේ බේස් එක විදිහටත් යූස් කරනවා. ඒ කියන්නේ ප්‍රයිමර් එකක් විදිහට. ඒකින්ද මේක නම් මගේ ටක් ගාලා ඉවර වෙනවා. ඔයගලන්ට පේනවා ඉතින් ප්‍රොඩක්ට් එක හරිම තික් කියලා. හැබැයි ඒක ඇප්ලයි කරනකොට එහෙම නැහැ. ඒක තික් වගේ පෙනුනට ෆේස් එකෙන් හොඳට ඇප්ලයි වෙනවා. ඉතින් ඔන්න ඔය ස්කින් කෙයා ටික තමයි මම ගත්තේ කොරියන් ස්කින් කෙයා විදිහට. ආයෙත් ඔයාලට මොන හරි මම ගත්ත ප්‍රොඩක්ට්ස් වල රිසල්ට්ස් හරි මොන හරි දැනගන්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. Bye bye.